මේ සීතල කාලේ ඔබට උණ හැදන්න පුළුවන්, මිරිස්සාව හැදන්න පුළුවන්. ඒ ගැන කොහොමද ડોක්ටර් ගාව ගිහිල්ලා අරාබියෙන් අපි කියන්නේ? හරිද? මේ ආකාරයටම ඔබ කියන්න ඕනේ. ඉස්සරෝම අපි දැනගන්න එපා අපිට ලෙඩ කියලා කියන්න. එහෙනම් මට අසනීපයි. මට අසනීපයි. අන මරීද්. අන මරීද්. අන මරීද්. මට අසනීපයි. මට එම්මිරිසාව. එම්මිරිසාව. අන ඉන්දි زخام. අන ඉන්දි زخام. මට එම්මිරිසාව තියෙනවා. අන ඉන්දි زخام කියන්න බලමු. زخام. හරිද? මට කැස්ස තියෙනවා. මට කැස්ස තියෙනවා. අන ඉන්දි කහ. අන ඉන්දි කහ. 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 කොහමද? කහ. අන මට ඉන්දි තියෙනවා. කහ. කැස්ස. කැස්සට කියන්නේ කහ. ඒ වගේම මට උණ තියෙනවා. අන ඉන්දි හම්මි. හම්මි කියන වචනය උණ. මට උණ තියෙනවා. අන ඉන්දි හම්මි. මට ඔළුව රිදෙනවා. මට ඔළුව රිදෙනවා. අන ඉන්දි සුදා. අන ඉන්දි සුදා. සුදා කියන වචනය ඔළුව රිදෙනවා, ඔළුව කැක්කුමට කියන්නේ සුදා. හරිද? මේ දේ තමයි ඔබට අසනීප වුණොත් ඔබ වැඩ කරන ස්ථානයට ඔබට පණිවිඩය දෙනවා නම් මෙහෙම කියන්න පුළුවන්. ඔබට ඔළුව කෙක්කුම නම් අරාබියෙන් ඔළුව කෙක්කුම කියලා කියන්න පුළුවන්. ඒ වගේම ડોක්ටර් කෙනෙක් ගාව ගිහිල්ලා මේ විදිහට තමයි එහෙනම් කියන්නේ. එහෙනම් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් ගිහිල්ලා මගේ YouTube link එක හරහා ඔබත් subscribe කරගෙන අරාබි ලස්සනට අපි එක්වලා ඉගෙන ගනිමු. හරිද?